මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රකාශක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් කියන්නේ අපූරු දෙයක්. ඒක අපූරු වෙන්නේ පොත් වලින් නිර්මාණය කරන අපූරු ප්‍රජාව. ඒක අපූරු ප්‍රජාවක් වෙන්නේ ඒක සාමාන්‍යයෙන් සමාජයේ තියෙන සම්මත බෙදීම් ඉක්මවල යන විදිහේ ප්‍රජාවක් වෙන නිසා. පොතක් වටා එකතු වෙන්න පුළුවන් විවිධ වයස්වල, විවිධ ලිංගික අනන්‍යතාවයන් වල, විවිධ සංස්කෘතිවල මේ කාලේ පරිවර්තන සාහිත්‍ය වගේ දේවල් ගොඩක් ප්‍රචලිත නිසා විවිධ රටවල් වල බෙදීම් පවා ඉක්මවා යන මේ විෂම ජාතීය ප්‍රජාවන් නිර්මාණය කරන්න පුළුවන් පොත්වල. ඉතින් ඒ අර්ථයෙන් ගත්තහම පොත්වල තියෙනවා අර සමාජයේ තියෙන විවිධ වෙනස්කම් අසමානතාවයන් ඉක්මවල යාමේ විභවතාවය. ඒ අර්ථයෙන් පොත් කියලා කියන්නේ සමානාත්මතාවයේ ප්‍රජාවක් බිහි කරන වස්තුවක් නැත්නම් ප්‍රපංචයක්. හැබැයි ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ නැහැ පොත් කියවන සියලු දෙනාම එක සමාන විදියට ඒ පොත තේරුම් ගන්නවා වගේ. නමුත් ප්‍රවණතාවයක් විදියට හැම පොතකම තියෙන්නේ ආධුනිකයෙක් ලෙස පොතක් කියවීම ආරම්භ කරන කෙනෙක් පවා අවසානයේදී ඒ පොත පිළිබඳව පූර්ණ අවබෝධයකට නැත්නම් ඔහුට සාපේක්ෂව ඇයට සාපේක්ෂව පරිපූර්ණ අවබෝධයකට පැමිණීම. ඒ අර්ථයෙන් පොත් කියවන ප්‍රජාවක් කියලා කියන්නේ සමානයන්ගේ ප්‍රජාවක්. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ පොත්වල පොත් කියන්නේ පොත් කර්මාන්තය පොත්වල බෙදා හැරීම සෑම විටම මේ පොත්වල මේ විභවය සාක්ෂාත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙනවා කියලා. අපි දන්නවා පොත් කියලා කියන්නේ විශාල කර්මාන්තයක්, මිලියන බිලියන ගණන් ප්‍රාග්ධනය සංසරණය වෙන කර්මාන්තයක්. එතකොට ඒක නිසාම මේ පොත්වල තියෙන මේ ධාරිතාවය වෙනුවට අර ප්‍රාග්ධනයේ තර්කණය ක්‍රියාත්මක වන ව්‍යුහයක් ලෙස පොත් ප්‍රකාශනය හා බෙදා හැරීම පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට වෙන දේ තමයි අර පොත්වල තියෙන අපි අර ආරම්භයේදී දැකපු ශක්්‍යතාවයේ එකට අහිමි වීම. ඉතින් ඒ නිසා තමයි හරි වැදගත් වෙන්නේ පොත්වල තියෙන මේ විපර්යාසකාරී ධාරිතාවය ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් බෙදා හැරීමේ ව්‍යාපෘතිවලට සහය දීම සහ ඒවා ආරක්ෂා කර ගැනීම. අපි අද ඉන්නේ එහෙම තැනක. ඒ තමයි උදිත අලහකෝන් සහ නයන අලහකෝන් කියන මිතුරන් සංවිධානය කරන මේ 9 පබ්ලිෂින් ආයතනය. ඒගොල්ලන්ගේ කුටියේ අපි ඉන්නේ මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රකාශක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 පබ්ලිෂින් ආයතනයට අයත් B107 කියන කුටියේ අපි ඉන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අර පොත්වල තියෙන ඒ විපර්යාසකාරී විභවය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පොත් ප්‍රාග්ධනය ප්‍රසාරණය කිරීමේ කර්මාන්තයක් ලෙස ඌනනය කිරීම වෙනුවට එහි තියෙන සැබෑ ශක්්‍යතාවය අභ්‍යාස කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන මේ වගේ තැන්වලට ඇවිල්ලා ඔබගේ සහයෝගයකට දෙන්න පොත්වලින් නිර්මාණය කරන ඒ අපූරු ප්‍රජාවේ කොටස්කරුවෙක් බවට පත්වෙන්න. ඒක සමාජයේ දැන් තියෙන බෙදීම් අසමානතාවයන් ඉක්මවල යන සමානාත්මතාවයේ සමාජයක් බිහි කරන්න උපකාර කරන එකක්.